යාළුවනේ මම ඔයාලට අද රසම රස මාළු තෙම්පරාදුවක් තමයි ගේන්නේ. එක සැරයක් ඔයාලා කෑවොත් අනිවාර්යෙන් නැවත නැවත හදලා මේක කනවා. ඒක නම් අනිවාර්යෙන්ම විශ්වාසයි. දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. පළමුවෙන්ම කපලා පිරිසිදු කරගත් මාළු. මම නම් ගත්තේ ලින්න මාළු ග්‍රෑම් 500ක්. අරගෙන ඒක හොඳට සෝදලා ඒකට කහ කුඩු ස්වල්පයක් මිරිස් කුඩු තේ හැන්ද බගින් දාලා ඒකට ලුණු සහ ගොරක කෑල්ලකුයි ඔලුහාලට කීපයකුයි දාලා ඒක විනාඩි 5ක් 6ක් විනාඩි 7ක් වගේ හොඳට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වැඩි වතුර පෙරලා මාළු කැබලි ටික වෙනම තියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සඳහා අවශ්‍ය වෙනවා ලොකු බීලුණු ගෙඩි 2ක්, අමු මිරිස් කරල් 4ක් 5ක් විතර තියෙනවා නම් පොඩි කොච්චි කරල් කීපයක්, කරපිංච රම්පේ, ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු බික් 4ක් 5ක් පොඩියට තලාගෙන ඒව සහ කරදමුංගු ඇට 2ක් 3ක්, කුරුඳු කැබැල්ලක්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තෙල් ටිකක් පිරිසිදු භාජනයක ලිපේ තියලා ඒකට පළමුවෙන්ම අපි කුරුඳු පොතුයි කරදමුංගුයි එකතු කරනවා. ඊට පස්සේ තප්පර 30ක් විතර ගියාම ඒකට ඉඟුරු සුදු ලුණු තලාගත් ඉඟුරු සුදු ලුණු ටික දාලා ඒක චුට්ටක් කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඒටම කපාගත්ත අමු මිරිස් ටික එකතු කරන්න ඕනේ. අමු මිරිස් කොච්චි. ඒක කලින් එකතු කරගන්න. ඒක චුට්ටක් බැදුනහම අර සැර දැනෙන්නේ නැහැ. රසට හැප්පෙනවා. එතකොට රසයි. ඒක නිසා චුට්ටක් ඒක එකතු කරගන්නම් මම නම් කලින්. ඊට පස්සේ ටිකක් බැදෙන්න ඇරලා තමයි විනාඩි 2ක් විතර ඒකට මේ බීලුණු ටිකයි රම්ප කරපිංචා ඒ දේවල් ටික එකතු කරගෙන චුට්ටක් කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු දානවා. මේක නම් පේන්නේ නැහැ. ඒ උනාට මම දානවා. ගම්මිරිස් කුඩු ඒ ටික දාලා මිරිස් කුඩු චුට්ටක් දානවා. කෑලි මිරිසුයි මිරිස් කුඩු චුට්ටක් දානවා. අර ඒක ලස්සන පාටක් එනවා, රන්වන් පාටක්. ඒක නිසා ඒ මිරිස් කුඩු ටික දානවා. දාලා ඒක සාමාන්‍යයෙන් විනාඩි 5ක් පමණ විතර තියනවා. තියලා පොඩක් කලවම් කර ඒක අර පදමට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර පැත්තකින් තියාගත්ත මාළු ටික ඒකට එකතු කරනවා. එකතු කරලා ඔක්කොම එකතු කරලා අර මේ මාළු භාජනයේ චුට්ටක් අර හොදි වගේ වැටිල් තියෙනවනේ ඉතුරු වෙච්ච ටික මම නම් ඒ ටිකත් ඒකට දානවා. ඕකේ වතුර ටිකක් අයින් කරලා චුට්ටක් තමයි ඉතුරු කරගත්තේ. ඒක දාලා පරිස්සමින් කලවම් කරගන්න ඕනේ යාළුවනේ. නැත්තම් හැබැයි මාළු තම්බලා ගත්තාම එහෙම කැඩෙන්නෙත් නැහැ. පරිස්සමින් ඕක කලවම් කරලා ඊට පස්සේ විනාඩි 3ක් 4ක් වගේ ඕක හොඳට මේ මදගින්නේ වහලා තියනවා. වහලා තියලා ඔය වෙලාව වෙනකොට ඔක පුදුම සුවඳයි. පුදුම සුවඳක් එන්නේ. ඉතින් වහලා තියලා ඊට පස්සේ ඇරලා බලනකොට හරිම සුවඳයි, හරිම පාටයි, තාම රසවත් පාටක් තියෙන්නේ. ඕනම ව්‍යංජනයක් එක්ක මේක කන්න පුළුවන්. පාන්, බත්, ඉදියාප්ප ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඕක නැවත නැවත හදනවා. අනිවාර්යයෙන්ම විශ්වාසයි. ශාලුනේ මගේ වීඩියෝ එකේ චූටි අඩුපාඩු ඇති. මම කෑම හදන ගමන් තනියම වීඩියෝ කරේ. ඒක නිසා එහෙම ඔයාලට බාධාවක් වුණා නම් ඒකට සමා වෙන්න. මං ආයෙත් රසවත් ආහාරයක් එක්ක මම ඔයාලව හම්බෙන්නම්. එහෙනම් ඉතින් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලට. හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් මේක හදන්න. හදලා කමෙන්ට් එකක් දාන්න.